ඉතින් මගේ ආදරණීය කෙල්ලො ටික හොඳින් ඉන්නව නේද? හැමදාම ඔයාලා වෙනුවෙන් මොටිවේෂන් වීඩියෝස් beauty hacks edit කර වීඩියෝස් හදන මම අද හිතුවා වෙනසකටත් එක්ක මේ විදිහ වීඩියෝ එකකින් ඔයාලව බලන්න එන්න ඕනි කියලා. ඉතින් පටන් ගත්ත ජූලි මාසේ කොහොමද? කියන්නද පුංචි කතාවක්. දැකලා තියෙනවද කිසිම ලස්සනක් නැති කටුපොතොක්කස්? දැකලා ඇතිනේ අනිවාර්යෙන්. කිසිම ලස්සනක් නැහැ. ඔහේ කටු ගොඩක් පුරවගෙන කොහේ හරි වේලිච්ච තැනකට වෙලා පැලවෙලා ඉන්නවා. මොනාට ඒ විදිහට පැලවෙලා ඉන්නවද දන්නේ නැහැ කියලා සමහර විට දකින්න අපිට හිතෙන්න පුළුවන්. ඒතව දන්නවද? හැම කාෂ්ඨක ඉඩෝරකින්ම පස්සේ පොතක් ගස්වල අනිත් හැම ගහකටම වඩා හරිම ලස්සන මලක් පිපෙනවා කියලා. ඒ මල පුදුමාකාර විදිහේ ලස්සනක් තියෙන්නේ. ඇයි එච්චර ලස්සන මලක් පිපෙන්නේ? ඒ විදිහ අවලස්සන කටුපොතක් ගහක. දන්නවද හේතුව? කටුපොතක් ගහක් අනිත් ගස්වලට දරා ගන්න බැරි තරම් කාෂ්ඨක ඉඩෝර කාලයක් ගොඩාක් කාලයක් තිස්සේ දරාගෙන ඉන්නවා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි ලස්සන පොතක් මලක් කියන්නේ. ඉතින් ජීවිතේ තාමත් හොඳ දේවල් මහා ලොකුවට සිද්ධ වෙලා නැත්තම් ජීවිතේ දේවල් ලැබෙන්න පරක්කු වෙනවනම් කටුපොතක් ගහේ කතාව මතක් කරගන්න. ඔයා දන්නවද? කාෂ්ඨකම ඉඩෝර කාලෙ ගෙවුනට පස්සේ තමයි ජීවිතේට ලස්සනම කාලයක් එන්නේ. ඉතින් මේ පටන් ගත්ත ජූලි මාසේ ඔයාගේ ජීවිතේට ලස්සන කාර්තුවක් ගෙන සුබම සුබ මාසයක් වේවි. ඒ ගැන විශ්වාසයෙන් ඉන්න. ජීවිතේ අපි හිතන දේවල් සමහර වෙලාවට අපිට හිතන වෙලාවටම නොලැබෙන්න පුළුවන්. ඒ වෙලාවට මතක් කරගන්න. ඔයා දන්නවද දියමන්තියක් සාමාන්‍ය ගලකින් කොහොමද වෙනස් වෙන්නේ කියලා? නිකන් ගල් කැටයකට වඩා වැඩි පීඩනයක් වැඩි කාලයක් තිස්සේ දරාගෙන දියමන්තියක් වැඩි කාලයක් අඳුර හැංගිලා ඉන්නවා. ඒ නිසාම තමයි අනිත් සාමාන්‍ය ගලකට ගන්න බැරි ලොකු වටිනාකමක් දියමන්තියක් ලබා ගන්න. ඉතින් ජීවිතයේ දේවල් වලට පරක්කු වෙනවනම් ඔයාට ඕනේ දේවල් ඕන වෙලාවෙදී ලැබෙන්න නැත්තම් මගේ ජීවිතේ තාමයි මට මේ දේවල් ලබා ගන්න බැරි කියලා පසුතැවිලි වෙනවනම් මතක තියාගන්න. කටුපොතක් ගහේ දියමන්තියේ කතාව. ඔයා දන්නවද? වටිනාකමින් වැඩි දේවල් නිර්මාණය වෙන්න තමයි වැඩිපුර කාලය ගත වෙන්නේ. ඒ නිසා ඔයාගේ ජීවිතේ මේ ගෙවෙන දුෂ්කර කාලයක් නම් සතුටු වෙන්න. ඔයාට ලැබෙන්නේ වටිනාකමින් බොහොම වැඩි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ජීවිතේ අමාරු තැන් අල්ලගෙන ඉන්න ඕනේ. හරිද? ජීවිතය කියන්නේ අවසාන තත්පරේ වෙනකල්ම අතාරින්න ඕනේ දෙයක් නෙවෙයි. මම දන්නවා. ඔයා ශක්තිමත් කෙනෙක්. ඔයා හැම පුංචි ප්‍රශ්න වලින් පැනලා යන කෙනෙක් නෙවෙයි. ඔයාට ජීවිතය අල්ලගෙන ඉන්න ඕනි තරම් හයිය තියෙනවා. ඉතින් ජීවිතය අල්ලගෙන ඉන්න. ඔයා දැකලා තියෙනවද? කාෂ්ඨකම ඉඩෝර කාලයකට පස්සේ කාන්තාරවලට හරි ලස්සන වැස්සක් වහිනවා. ඊට පස්සේ ඒ වගේ ෂේම භූමි මතුවෙනවා. ඔයා දන්නවද? ගිම්හාන කාලය කියලා දෙයක් නැත්තම් වසන්ත කාලය කියලා කාලෙකුත් නෑ ළමයෝ. ටික කර්කශ ගිම්හානේ චුට්ටක් දරාගෙන ඉන්න. අන්න එතකොට තමයි ලස්සනම වසන්තයක් එන්නේ. ජීවිතේ මොනම දෙයකටවත් පසුබසින්න එපා. කොයිතරම් අමාරු වුණත් අමාරුවෙන් හරි අල්ලගෙන ඉන්න. වටේ පිටේ බාහිර මිනිස්සුන්ගේ විවේචන වලට කතා වලට ඔයාව පල්ලහැට වටන්න ඉඩ තියන්න එපා. කවදාවත් කිසිම හේතුවක් නිසා අරමුණ අතාරින මිනිස්සෙක් වෙන්න එපා. හිතන්න ඔයා පැයක් තිස්සේ බලාගෙන ඉන්නවා. ඒ පැය ඇතුළත ඔයාගේ ජීවිතේ ඔයා හිතන ටාගට්ස් එකට යන්න පුළුවන් වෙයි කියලා. ඔයා බලාගෙන ඉන්නවා ඒ පැය ඇතුළත ඔයාගේ ජීවිතේ දේවල් වලට ලැබෙයි කියලා. හැබැයි අන්තිම තත්පර 59 දී ඔයා ඒක අතාරලා දානවා. තවත් කාලේ නෑ. ඒක කවදාවත් සිද්ධ වෙන්නේ නැති දෙයක් කියලා ඔයා අවසාන තත්පරේදී ඒක අතාරිනවා. ඔයා විශ්වාස කරනවද? මේ ලෝකයේ දවන්ත චරිතවලට ලස්සනම මිනිස්සුන්ට ඩිමාන්ඩ්ම මිනිස්සුන්ට ලෝක ප්‍රසිද්ධ කැරක්ටර්ස් වලට හොඳම දේවල් ලැබුණේ එයාලගේ ජීවිතේ අවසාන තත්පරවලදී කියලා. ඒ නිසා ජීවිතේ අන්තිම තත්පරේ වෙනකල් අතාරින්න බෑ. සමහර විට අවසාන තත්පරේ ඔයා හිතුවටත් වඩා හොඳ ජීවිතයක් ඔයාට ලැබෙන්න පුළුවන්. ඒ නිසා මොන ප්‍රශ්නේ වුණත් මොන බාධකයව මිනිස්සු මොන කතා කිව්වත් ඔයා ජීවිතේ අල්ලගෙන ඉන්න හයිය තියෙන මිනිස්සෙක් වෙන්න ඕනේ. හරිද? ඒක තමයි රිජෙක්ෂන් වලදී වැටෙන්න එපා. ඔයාට මම කලිනුත් කියලා තියෙනවානේ. හිතන්නකෝ අපි සමහර වෙලාවට කඩවල් වලට ගිහිල්ලා අපිට සෙට් වෙන්නම දේ මේක කියලා අතට ගන්න බඩුවක්.
හිතන්නක ක්ලෝතින් ෂොප් එකකට ගියාම ෂම් මේක නම් නියමයි වව් කියලා අපිට ෆිට ඔන් එකත් ලස්සනට මැච් වෙන ඇඳුමක් අපි ආයෙම රැක් එකෙන් තියලා යන වෙලාවල් නැද්ද? ඇයි අපි එහෙම කරන්නේ? අපි එහෙම කරන්නේ ඒ ඇඳුම වැරද්දක් නිසා නෙවෙයි. ඒකට හරියන වත්කමක් අපේ වොලට් එකේ නැති නිසා ප්‍රයිස් ටැග් බලලා අපි ආපහු අපිට ගැලපෙන එක ආයෙම රැක් එකෙන් තියලා යනවා. එහෙම කරන්නේ ඒකට ගැලපෙන වත්කමක් අපේ ළඟ නැති නිසා. ඉතින් රිජෙක්ෂන් වලදී ඔයා හිතන්න එපා මම කිසිම වැඩකට නැති කෙනෙක් මට කවුරුත් කැමති වෙන්නේ නැහැ මට හොඳ ආදරයක් ලැබෙන්නේ නැහැ කියලා. නෑ එහෙම වෙන්නේ ඔයා වටිනාකමින් ගොඩාක් වැඩි නිසා. කවදා හරි දවසක ඔයාගේ ප්‍රයිස් ටැග් එකට හරියන වත්කමක් තියෙන කෙනෙක් ඒ රැක් එකකින් ඇවිල්ලා ඔයාව අරගෙන යනවා. ඔයාගේ වටිනාකමට හරියන වත්කමක් දෙන්න දන්න මනසේ ඔයාව දවසක ඇවිත් අරගෙන යයි. ඒ නිසා රිජෙක්ෂන් ගැන වද වෙන්න එපා, වොරි වෙන්න එපා. හැම රිජෙක්ෂන් එකකින්ම ඔයාගේ ජීවිතයට හොඳ පාඩමක් හම්බ වෙනවා. ඉතින් මට කියන්න ඕන උනේ ජීවිතේ මොන තරම් නරක දේවල් සිද්ධ වුණත් හොඳ මනුස්සයෙක් විදිහටම ජීවත් වෙන්න. ජීවිතේ කොයිතරම් අමාරු කාලාවත් දරාගෙන ශක්තිමත් මනුස්සයෙක් විදිහට ජීවිතය අල්ලගෙන ඉන්න. ඔයා හිතනවටත් වඩා හොඳ ජීවිතයක් ඔයාගේ හෙට දවසේදී ඔයාට ලැබෙන්න පුළුවන්. ඉතින් අමාරුයි කියලා අතාරින්න එපා හරිද? මම දන්නවා ඔයාට ඒකට හයිය තියෙනවා. ඔයා ශක්තිමත් මනුස්සයෙක්. පුංචි ප්‍රශ්න වලට ඔයව වටන්න බෑ කියලා මම හොඳටම දන්නවා. ඉතින් මේ ලැබපු ජූලි මාසෙ ඔයාගේ ජීවිතේ හොඳම ජූලි මාසෙ වේවි. ඊගාව ජූලි මාසෙ වෙනකොට ඊගාව ජුලයි එනකොට ඔයාගේ ජීවිතේ ඔයා හිතනවටත් වඩා ලස්සන තැනක අනිවාර්යෙන් රැඳිලා තියෙවි. ඒ ගැන විශ්වාසයෙන් ඉන්න, විශ්වාසයෙන් ජීවත් වෙන්න. ඉතින් ආයෙම වීඩියෝ එකක් අරගෙන මම එනකල් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ හරිද? ගිහින් එන්නම්. ඔයාට හුඟක් ආදරෙන් තවත් වීඩියෝ එකක් අරගෙන ආව බලන්න එනකල් මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන මොනවද හිතුනේ කියලා පහලින් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාට දැනගන්න ඕන මොනවා හරි තියෙනවා නම් ඔයාගේ හිත වැටෙන වෙලාවට ඔයාට අහන්න ඕනේ මොටිවේෂන් වීඩියෝ මගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඒවත් බලන්න. ඔයාට ලස්සන වෙන්න පුළුවන් beauty hacks මගේ ප්ලේලිස්ට් එකේ තියෙනවා. ඒවත් බලන්න. බලලා ලස්සනට පරිස්සමට සතුටින් ඉන්න ඕනේ හරිද? ගිහින් යන්න. good luck.